අහසේ දකින නාදුනන වස්තුන් එහෙම නැත්නම් UFO ගැන කතා කරද්දී අපේ ඔළුවට එන්නේ එක්කෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නැත්නම් අර අන්තර්ජාලයේ තියෙන කුමන්ත්‍රණ තියරි නේද? ඔව් සාමාන්‍ය මේව තමයි. ඒත් හිතන්නකෝ NASA ආයතනය හාවර්ඩ් විශ්වවිද්‍යාලය වගේ ලෝකේ ප්‍රධානම විද්‍යාත්මක ආයතන මේක විහිළුවක් විදියට පැත්තකට දාන්නේ නැතුව බැරෑරුම්ව අධ්‍යයනය කරන පටම ආරංචිවොත් ඒක තමයි මේ මාතෘකාවේ මෑතකදී සිද්ධ වෙච්ච ලොකුම පෙරලිය. දශක ගාණක් තිස්සේ සමචලයට ලක්වුණු විද්‍යාඥයන් අතගාන්නත් ටිකක් බය වුණ දෙයක් දැන් විද්‍යාත්මක පරීක්ෂණාගාරවල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඉතින් අද අපි මේ ගැඹුරටම හොයලා බලන්න යන්නේ ඒ ගමන ගැන තමයි. UFO කියන මාතෘකාව රහසිගත හමුදා ව්‍යාපෘති වලින් එහාට ගිහින් නූතන විද්‍යාවේ අවධානයට ලක්ුණේ කොහොමද කියලා. අපිට මේකට මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා. ඇමරිකානු ගුවන් හමුදාවේ දැන් රහස්‍යභාවයෙන් ඉවත් කරතු වාර්තා තියෙනවා. ඒ වගේම හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ගේ එකමුතුවක් ගැන තොරතුරු සහ NASA ආයතනයේ අලුත්ම වාර්තාවකුත් තියෙනවා. හරි. එහෙනම් අපු පටන් ගමු. මේ හැම දෙයකම ආරම්භය වෙන්නේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ. ඒ කියන්නේ 1940 ගණන් වල අගභාගයේ වගේ. ඔව්. 1947 දී කෙනත් ආනල්ඩ් කියලා පළපුරුදු පෞද්ගලික ගුවන් නියමුවෙක් අහසේ අතිශය වේගයෙන් යන පීරිසි වගේ හැඩති වස්තුන් 9ක් දකිනවා. පියම්බන පීරිසි නැත්තම් ෆ්ලයිං සෝසස් කියන වචනේ ඉන්නේ එතනින් නේද? හරියටම. ඔහු කිව්වේ වතුර මතු පිට පැනලා යන පීරිසි වගේයි කියලා. එතනින් තමයි ඒ නම ලෝකීය පුරාම ප්‍රචලිත වෙන්නේ. ඒ සිදුවීමත් එක්කම වගේ නේද අර ප්‍රසිද්ධ රොස්වෙල් සිදුවීමත් වෙන්නේ? අර නිව් මෙක්සිකෝවට කඩා වැටුණු පිටසක්වල යානයක කොටස් කියන කතාව. ඔව්. ඒ සිදුවීම් දෙකම එකම කාලේ සිද්ධ වුණාම ලොකු මහජන පීඩනයක් ඇති වුණා. ඉතින් මේ පීඩන නිසාම තමයි 1952 දී ඇමරිකානු ගුවන් හමුදාවට මේ ගැන හොයලා බලන්නම උනේ. ඒ කියන්නේ එහෙම පටන් ගත්ත රහසිගත ව්‍යාපෘතිය තමයි ප්‍රොජෙක්ට් බ්ලූ බුක් කියන්නේ. ඔව් ඒක තමයි. ඉතින් ඒකේ අරමුණ වුණේ මේවා පිටසක්වල ජීවින්ගේ යානාද කියලා හොයන එකමද? මූලිකවම නැහැ. එයාලගේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. පළවෙනි එක තමයි මේ හඳුනා නොගත් වස්තුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද කියන එක තීරණය කරන එක. ඒ කාලේ සෝවියට් සංගමයත් එක්ක තිබුණු සීතල යුද්ධය නිසා වෙන්නේ නැති. මේවා රහස් සෝවියට් තාක්ෂණයක්ද කියන බය. ඇත්තටම දෙවෙනි අරමුණ තමයි මේ ලැබෙන දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා තාර්කික පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්ද කියලා බලන එක. හිතන්නකෝ එයාලා සිද්ධි 12708ක්. ඒ කියන්නේ 12000කට වඩා හොයලා බලුවා. ඒක ලොකු වැඩක්. ඒක දවන්ද විමර්ශනයක්. ඒත් පුදුම දේ තමයි ඒ 12000න් සිදුවීම් 701ක් එයාලට කිසිම විදිහකින් පැහැදිලි කරන්න බැරි වුණා. ඒ කියන්නේ කාලගුණ බැලුණ, ග්‍රහලෝක, ගුවන් යානා වගේ හැම පැහැදිලි කිරීමක්ම අයින් කළාට පස්සෙත් මේ 701 ඉතුරු වුණා. ඉතින් ඒවට එයාලා කිව්වේ හඳුනා නොගත් එහෙම නැත්නම් unidentified කියලායි. රජයේම විමර්ශනයකින් මේ වගේ දෙයක් ඉතුරු වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. මෙතනදි තමයි මේ කතාවට තවත් වැදගත් චරිතයක් එකතු වෙන්නේ. ආචාර්ය ජේ ඇලන් හයිනෙක්, තාරකා භෞතික විද්‍යාඥයෙක්. ගුවන් හමුදාව ඔහුව මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නේ විද්‍යාත්මක උපදේශකයා විදියට නේද? විද්‍යාඥයෙක් ගෙනාවාම මේවා ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න ඇති. ඔව්, හයිනෙක් මුලින්ම ආවෙත් ඒ අදහසින්ම තමයි. ඔහු මේ හැමදේම දැක්කේ සැකයෙන්. ඔහු හිතුවේ මේවා වැරදිට හඳුනා ගැනීම කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ පළපුරුදු ගුවන් නියමුවන්, පොලිස් නිලධාරීන් වගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගේ වාර්තා දහස් ගාණක් අධ්‍යයනය කරද්දී ඔහුගේ මතය වෙනස් වෙනවා. ඔහුම පස්සේ කාලෙක කියනා විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි ඒත් විශ්වාසවන්ත මිනිස්සු වාර්තා කරන දේවල් මට හමු වුණා. විද්‍යාවේ සීමාවන් සොයා ගැනීම මට අභියෝගයක් වුණා කියලා. මුලින් සැකකරන්නෙක් විදිහට ඇවිත් පස්සේ මේ විෂය ගැන පර්යේෂණ කරන ප්‍රධානම කෙනෙක් බවට පත් වුණා. ඒක පුදුම පරිවර්තනයක්. ඒත් ප්‍රොජෙක්ට් බ්ලූ බුක් ව්‍යාපෘතියට ලොකු විවේචනයක්ත් එල්ල වුණා. ගොඩාක් අය කිව්වේ මේක සත්‍ය හොයනවට වඩා ලැබෙන වාර්තා කොහොම හරි සාමාන්‍ය දෙයක් විදිහට පැහැදිලි කරලා, ඒ කියන්නේ ඩීබන්ක් කරලා මහජන කලබලය අඩු කරන්න හදපු වැඩක් කියලා. ඒකට උදාහරණ තියෙනවද? හොඳම උදාහරණයක් තමයි 1966 පෝටේජ් කවුන්ටි සිදුවීම. පළපුරුදු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැය භාගයකට වඩා වැඩි කාලයක්
කිලෝමීටර් 130කටත් වඩා දුරක් අහසේ තිබුණු දීප්තිමත් වස්තුවක් පස්සේ කාවලින් හඹගෙන යනවා. පැය භාගයක්. කිලෝමීටර් 130ක්. පොලිස් නිලධාරීන්. ඔවුන්ගේ වාර්තා ඊටාම පැහැදිලි. ඒක ඊටා පහලින් ශබ්දයක් නැතුව ගමන් කළා කියලා ඔවුන් කියනවා. ඉතින් බ්ලූ බුක් එකේ නිල නිගමනය මොකද්ද? ඔවුන් කිව්වේ ඒ නිලධාරීන් සිකුරු ග්‍රහයා සහ sannivedana චන්ද්‍රිකාවක් පස්සේ හඹා ගිහින් කියලා. මොකක් සිකුරු ග්‍රහයා පස්සේ කිලෝමීටර් 130ක් පැදගෙන ගියා කියන එක ඒකේ නිලධාරීන්ට කරන අපහාසයක් වල්ලේ නේද? ඒ නිලධාරීන් කිව්වෙත් ඒකම තමයි. අපි දන්නවා සිකුරු ග්‍රහයා මොකද්ද කියලා. ඒක අහසේ එක තැනක තියෙන්නේ. අපි ඒක පස්සේ පැදගෙන ගියේ නෑ කියලා ඕන් මාධ්‍යයට කිව්වා. හරි. ඉතින් රජය මේ ගැන කතා කරන්න දොර වැහුවාම ඒ ඇති වෙන හිඩැස පුරවන්න කවුරු හරි ඉස්සරහට එන්න ඕනේ නේද? ඒ හිඩැස පුරවන්නේ හොලිවුඩ්ගේ. රජය යට ගහන්න හදන කතාව හොලිවුඩ්ගේ තිරයට ගෙනාවා. අපේ මූලාශ්‍ර වලට අනුව හොලිවුඩ් මේක ප්‍රධානාකාර තුනකට නිරූපණය කරලා තියෙනවා. පළවෙනි එක තමයි ආක්‍රමණිකයන්. හරියටම 1950 ගණන්වල සීතල යුද්ධය කාලේ අපි සහ අවුන් කියන නැවතිය සමාජයේ තිබුණා. ඉතින් පිටසක්වල ජීවින්ව පෙන්වුවේ මනුෂ්‍ය වර්ගයා විනාශ කරන්න එන සතුරන් විදියට. ඒත් ඒකට විරුද්ධ මතයක්ුත් චිත්‍රපටවල තිබුණා නේද? දෙවැනි ආකාරය තමයි සාමකාමී දූතයන්. The Day the Earth Stood Still මගේ චිත්‍රපට. ඔව්. ඒ වගේ චිත්‍රපටවල පිටසක්වල ජීවින්නාවේ මිනිසුන්ගේ න්‍යෂ්ටිකාවී භාවිතය ගැන අනුතුරු අගවන්න. එක විදිහක සමාජ විවේචනයක් විදිහට. ඊට පස්සේ තමයි මේ මාතෘකාව දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කෙනා එන්නේ. ස්ටීවන් ස්පිල්බර්ග්. ඇත්තටම Close Encounters of the Third Kind සහ විශේෂයෙන්ම E.T. චිත්‍රපට හරහා ඔහු බය සහ සතුරුකම වෙනුවට විස්මය, කුතුහලය සහ මනුෂ්‍යත්වය කියන දේවල් ඉස්මතු කළා. E.T. චිත්‍රපටයේදී තර්ජනේ පිටතින් එන දෙයක් නෙවෙයි, අපේම නොදැනුවත්කම බිය කියන අදහස ඔහු ගෙනාවා. ඒක ලොකු වෙනසක්. මේ හොලිවුඩ් බලපෑම කොච්චරද කියනවනම් දැන් හොලිවුඩ් ඩිස්ක්ලෝෂර් එලයන්ස් කියලා අලුත් සංවිධානයක් පවා බිහි වෙලා තියෙනවා. මේක නම් හරිම රසවත්. ඒ කියන්නේ පරිේශකයන් සැබෑ අත්දැකීම් ලැබුවන් සහ හොලිවුඩ් නිර්මාණකරුවන් එකතු වෙලා හදපු එකමුතුවක්. ඔව්. ඔවුන්ගේ අරමුණ විද්‍යා ප්‍රබන්ධ වෙනුවට සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පදනම් කරගත් වඩාත් නිවැරදි කතාන්දර සිනමාවට ගේන එක. උදාහරණයක් විදිහට අර ට්‍රැවිස් වෝල්ටන්ගේ කතාව වගේ ඒවට හොලිවුඩ් ප්‍රයෝග එකතු නොකර ඒ විදිහටම ඉදිරිපත් කරන එකද? හරියටම. මේකට E.T. චිත්‍රපටයේ රංගපෑ ඩී වොලස්, තොමස් ජේන්, ෂර්ලි මැක්ලේන් වගේ ප්‍රසිද්ධ නළු නිළියනුත් සම්බන්ධයි. හරි. එතකොට කතාවේ ලොකුම පෙරලිය එවිත් තියෙන්නේ දැන් හමුදාව රහසේ තියාගන්න හැදුවා, හොලිවුඩ්ේ ඒකෙන් කතා හැදුවා. ඒ දැන් මේක ආයමත් විද්‍යාඥයන්ගේ අතටම ගිහින් හැබැයි මේ පාර ප්‍රසිද්ධියේ. ඒක තමයි වැදගත්ම දේ. කුමන්ත්‍රණ තියරි වලින් මිදිලා මේක දැන් දත්ත මත පදනම් වූ විවෘත විද්‍යාත්මක පරීක්ෂණයක් බවට පත්වෙමින් තියෙනවා. NASA ආයතනයේ මේකට මේදිහත් වුණා. එයාලා UFO කියන වචනේ වෙනුවට ඊට වඩා පුළුල් අර්ථයක් තියෙන UAK කියන යෙදුම පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔව්, unidentified anomalous phenomena. හඳුනා නොගත් විෂම සංසිද්ධි. මේකෙන් අහසේ දකින්න වස්තුන් විතරක් නෙවෙයි ඕනෑම තැනක දකින්න පැහැදිලි කරන්න බැරි සංසිද්ධි තාවරණය වෙනවා. ඉතින් NASA වාර්තාවේ තියෙන ප්‍රධානම සොයාගැනීම මොකද්ද? ප්‍රධානම දේ තමයි මේ ගැන නිවැරදිව අධ්‍යයනය කරන්න තියෙන ලොකුම බාධාව උසස් තත්වයේ විශ්වාසවන්ත දත්ත නොමැතිවීම. සාක්ෂිකරුවන්ගේ වාර්තා බොඳ වුණු වීඩියෝ විතරක් මදි. ඉතින් ඒකට යාලා යෝජනා කරන්නේ මොනවද? ඕන් කියනවා ක්‍රමාංකනය කර සංවේදක, ඒ කියන්නේ calibrated sensors යොදා ගන්න ඕනි කියලා. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය AI මේ විශාල දත්ත විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මහජන සහභාගීත්වය ගැන යෝජනාවක් තිබුණා නේද? ස්මාර්ට්ෆෝන් ඇප් එකක් කරා වගේ. ඔව්, ඒකත් හරිම වැදගත්. ඒ වගේම වුන් කියනව මේ ගැන කතා කිරීමේදී ඇති කැළල, ස්ටිග්මා, ඒ කියන්නේ ලැජ්ජාව නැති කරන්න ඕනි කියලා. ගුවන් නියමුවන්ට, විද්‍යාඥයන්ට බයක් නැතුව වාර්තා කරන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනි කියලා. හැබැයි NASA ආයතනය බොහොම පැහැදිලිව කියනවා ඔවුන්ගේ මූලික අවධානය යොමු වෙන්නේ ගුවන් සීමාවේ ආරක්ෂාවට කියලා. පිකස්සක්වල සම්භවයක් ගැන තවම තීරණාත්මක සාක්ෂි නැහැ කියලාත් කියනවා. NASA විතරක් නෙවෙයි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයත් මේකට අත ගහලා තියෙනවා. ගැලිලියෝ ව්‍යාපෘතිය හරහා. මහාචාර්ය ආවිලෝබ්ගේ ව්‍යාපෘතිය. මේක සාම්ප්‍රදායික SETI ව්‍යාපෘති වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? SETI ව්‍යාපෘති කරන්නේ රේඩියෝ සංඥාවලද සවන් දෙන එකට. නමුත් ගැලිලියෝ ව්‍යාපෘතිය හොයන්නේ සංඥා නෙවෙයි. ඔවුන් හොයන්නේ පිටසක්වල තාක්ෂණික ශිෂ්ටාචාරවලට අයිති වෙන්න පුළුවන් භෞතික වස්තුන්. ඒ කියන්නේ technological artifacts. වෙනත් ශිෂ්ටාචාරයක යානයක්
එහෙම නැත්නම් කඩාවැටුණු කොටසක් අපේ වායුගෝලයේ තියනෝද කියලා හොයන එක. ඔවුන්ගේ ආදර්ශපාදය වෙන්නේ නව දුරේක්ෂ හරහා බැලීමට නිර්භීත වීම යන්නයි. ඇවිත් මේ හැමදේම අතරේ ටිකක් බය හිතෙන සම්බන්ධයක් ගැනත් අපේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ තමයි න්‍යෂ්ටික අවි සහ UAP අතර තියෙන සම්බන්ධය. ඒක මොකද්ද? න්‍යෂ්ටික අවි 1967 දී මොන්ටානා ප්‍රාන්තයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකදී අහසේ තිබුණු රතු පැහැයති UAP එකක් නිසා ගුවන්ගත කරන්න සූදානම් කරලා තිබුණු න්‍යෂ්ටික මිසයිල් 10ක් එකපාරටම අක්‍රිය වෙලා ගියා කියලා ඒ වෙලාවේ එතන හිටපු හමුදා නිලධාරියෙක් ප්‍රසිද්ධිය සාක්ෂි දීලා තිනවා. න්‍යෂ්ටික මිසයිල් 10ක් අක්‍රිය කළා. ඒක නිකම් මහසේ ලයිට් එකක් දකින්න වගේ නෙවෙයි. ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතලම ප්‍රශ්නයක්. හරියටම මතකද ප්‍රොජෙක්ට් බ්ලූ බුක් එකේ මුල්ම අරමුණුපුනේත් ඒකනේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද කියන එක. ඉතින් මේ මාතෘකාව වැදගත් වෙන්නේ පිටසක්වල ජීවීන් විශ්වාස කරනවද කියන ප්‍රශ්නෙට වඩා ගොඩක් එහා ගිය දෙයක් නිසා. මේක ඇත්තම විවේචනාත්මක චින්තනය, ඒ කියන්නේ විචාර බුද්ධිය දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ලැබෙන තොරතුරක් හැමම්ම පිළිගන්නේ නැතුව ඒකේ මූලාශ්‍ර මොනවද සාක්ෂි මොනවද කියලා හොයලා බලන එක. අද කාලේ තරුණ අයට මේක හරිව වැදගත් කුසලතාවයක්. ඇත්තටම ඒ වගේම විද්‍යාත්මක ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන විදිය, මාධ්‍ය සාක්ෂරතාවය, රජයන් තොරතුරු කළමනාකරන ආකාරය ගැනත් අපිට මේ හරහා ඉගෙන ගන්න පුළුවන්. ඇත්ත. UFO කියන සමච්චලයට ලක් වූ වචනේ ඉඳන් UAP කියන විද්‍යාත්මක අධ්‍යයනයකට ලක් වෙන යෙදුම දක්වා වූ වෙනස ඇතුළේම අපේ දැනුම කොච්චර වෙනස් වෙලාද කියන එක පේනවා. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරන්නම්. අපේ එක මූලාශ්‍රයක කියනවා හෙලිදරව්ව යනු අපමයි we are the disclosure කියලා. ඒක බලවත් අදහසක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකන්ද? ඒකේ තීරුම රජයේ නිල නිවේදනයක් එනතුරු බලා සිටීම වෙනුවට විද්‍යාඥයන් කලාකරුවන් මහජනයා එකතු වෙලා නිර්මාණය කරන සාක්ෂිවල පීඩනයේ විසින්ම සත්‍ය හෙළි කරනු ඇති බවයි. බලාගෙන ඉන්න එක නෙවෙයි ක්‍රියාත්මක වෙන එක තමයි හෙළිදරව්ව කියන එක. අපි දිනෙන් දින දියුණු වන සංවේදක කෘත්‍රිම බුද්ධිය සහ විවෘත විද්‍යාත්මක ප්‍රවේශයන් සමග වසර 70කට වඩා පැරණි මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඇත්තටම සොයා ගැනීමට යනවද නැතිනම් අප අවට ඇති සාමාන්‍ය දේවල්ම වඩාත් සංකීර්ණ සහ තාක්ෂණික ක්‍රමවලින් වැරදියට හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පමණක් නිර්මාණය කර ගැනීමෙන් සිටිනවද? පිළිතුර තාමත් අහසේ දිනනවා.